ආදරයෙන් පිළිගන්න ශ්‍රී නිවුස් නාලිකාවට අද අපි කතා කරන්න යන්නේ වාහන මාකට් එකේ වෙච්ච වෙනස ගැන. වාහන මිල අඩු වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කතා කරන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. ඉතින් වාහන අපේ කැටගරි වශයෙන් යන්න තමයි සූදානම් වෙන්නේ. නාර් ඇල්ටෝ මේ වගේ වාහන. මුලින්ම මේවා මිල ගණන් පෙන්වන්න කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වාහන විකුණුම් බඩවි දෙකක් වෙන නිසා නගරයේ සෙවණේ අපි ගන්න එක ඉක්මනට තමයි කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා අදහසක් ගන්න අපි පාවිච්චි කරන්නේ. මේකෙදි මුලින්ම Suzuki Alto කියන වාහන වර්ගය ගත්තොත් අපන් ඒක අලුතෙන් එනවා. ඉන්දියන් එක අලුතෙන් එන්නේ නෑ. පාවිච්චි කරපු Alto 140 පැනලා ගියා ඉන්දියන් Alto එක. ඊට අපි බලමු කොහොමද මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ කියලා. විශේෂයෙන් මේ brand new වාහනවල Alto එක තිබ්බේ 172 වගේ. බේස්ම ග්‍රේඩ් එක කියන්නේ අඩුම ග්‍රේඩ් එක වෙලා 172 වගේ තමයි 183 වලත් දැන්. මේ විදිහේ 170ත් අතර සීමාවට වෙilla තිනවා මේ වාහන Alto brand new. ඒකට ගත්ත පරණ සාමාන්‍යයෙන් 60 70 අතර. ඒකෙන් ඉතින් ගත්තොත් අපි සාමාන්‍යයක් වශයෙන් 3-5 අතර අඩුවීමක් දක්නට ලැබෙනවා. මේ ඔක්කොම එවැනි ටික අඩු වෙන ස්වභාවයක් තමයි පේන්නේ. මේක 24 වාහනයක් වෙලා 71.50 යම. ඉතින් ඒ වගේ තමයි පාවිච්චි කරපු Alto. මිල අඩු වෙලා තියෙන සාමාන්‍ය 42 වගේ තිබ්බ වාහන මේ වෙද්දි 35 40 අතර සීමාවට එළතෙන. ඒක බොහෝ දුරට 30 40 සීමාවට 42 වෙනකන් විතර ගියා. ඊට පස්සේ දැන් ආපහු අඩු වෙමින් එනවා 30 සීමාවට එමින් පවතුන. මේ වාහන 137යි වොම. පැරණිම වාහනේ නැවතත් 120 30 අතරට යයි කියලා හිතනවා. පැරණම මෙන්න මේ වගේ පරණම මාදිලි ඊළඟට 2015 වගේ වාහන 130 40 සීමාවට යන ස්වභාවයක් තමයි පේන්නේ තියෙන්නේ. කොහොම තමයි Alto කියන්නේ ඊළඟට අපි අත වැගන්නාර් මිල ගත්තොත් මේ වෙද්දි අපිට පේනවා 80 90 අතර සීමාවට එන ස්වභාවයක්. ඉතින් අර එහෙම ලංකාවේ තියෙන වාහන මාකට් එකේ තියෙන අවුල තමයි අර වැඩි කරන්න බෑ. නමුත් අපිට දැනට පේන දේ තමයි මේ කියන්නේ. අතරම ලංකාවේ වාහන මාකට් එකේ එහෙම ප්‍රකල්පනය කරන්න බෑ කොයි අතට යයිද එහෙම කියලා. හරිම අස්වාභාවික විදිහට තමයි මාකට් එක වැඩ කරන්නේ. ලංකාවේ ආර්ථිකයත් ටිකක් අර යදන්න යනවා වගේ ස්වභාවයක් එක්ක. ඉතින් මේ වගේ දේවල් හින්දා විශේෂයෙන් වාහන මාකට් එක ප්‍රෙඩික්ට් කරන්න බැරි තත්ත්වයක් ඇත්තේ. නමුත් මේ දැනට තියෙන තත්ත්වය තමයි කියන්නේ 80 90 අතර සීමාවට එන ස්වභාවයක් තමයි පේන්නේ මේ කස්ටම් සෙට් වර්ෂන් එකත් වෙලා. එතකොට අපි ගත්තොත් මේ සාමාන්‍යයෙන් 98 වගේ තමයි ගියේ. මේ විදිහ 91 සාමාන්‍යයෙන් 5ක විතර අඩුවීමක් ඩාක්ටර් ලැබෙනවා 89 මෙදී. තව පැරණි පාවිච්චි කරපු වාහනත් සාමාන්‍ය 4-5ක අඩුවීමක් පේන්න තියෙනවා. සෝනි මේ වාහන සාමාන්‍ය 98 වගේ තමයි තිබිතින්. මේවට හේතුව ගැන අපි පොඩ්ඩක් මේ ගැනම කතා කරන්න. එකක් තමයි මේ ඉල්ලුම අඩු වෙච්ච එක. වාහන වලට මේ වෙද්දි ඉල්ලුම අඩු වෙලා තියෙනවා කියලා කියන්නේ වාහන මිසු ගන්න ගොඩක්. ඒක නිසා දැන් විකුණන අවශ්‍යතාවය නිසා එකක් එහෙම කියනවා. ඊළඟට කියනවා යෙන් එක අඩු වෙලා කියලා. එතකොට ඒකෙන් වාසියක් ලැබෙනවා කියනවා ලක්ෂ කීපයක අඩුවීමක් කරන්න. ඊළඟට ජපානයේ ඔක්ෂන් එකේ වාහන මිල අඩු වෙලා කියලා කියනවා. එහෙම කතාවක් වෙනවා. ඒකෙනුත් ලක්ෂ කීපයක් අඩු වෙලා එහෙම අඩුවීමක් වෙනවා කියලා කියනවා. ඉතින් තවත් අදහසක් කියනවා මාකට් එක දැන් වාහන ගන්න මෙලහකට ගන්න කෙනෙක් අරගෙන. ඉතින් මේ විදිහ අර ලොකු උනන්දුවක් ආවනේ අවුරුදු 5කට පස්සේ වාහන උපන් කළේ මෙන්න. නමුත් දැන් හැකි කෙනා මේ වෙනකොට අරගෙන එහෙම දැන් මාකට් එක ස්ථායීතාවයකට යනවා කියලා කතාවක් යනවා. ඉතින් එහෙම කීපයක් යනවා. ඉතින් yes ඉතින් කීක කතා කියනවා ස්ටීමර් මාකට් එක අඩු කළ වාහන සේල් වලින් වාහන අරගෙන ආයෙ වැඩි කරනවා. මොකද ඒ කතා කියන කොහොම පිළිගත්ත හැකි මට්ටමේ ඉතින් අර ඔක්ෂන් එකේ වාහන අඩුවීමයි ඊළඟට ඉල්ලුම අඩුවීමයි අපිට සලකන්න පුළුවන්. ඉතින් කෙසේසත් මෙහෙම තමයි ඉතින් දැන් අපිට සාමාන්‍ය කස්ටම් සෙට් කියන එක අඩු වෙලා තියෙන ගොඩක්. ඒ කියන්නේ අර FX මාදිලිය අඩු වෙච්ච ස්වභාවයක් තියෙනවා. සාමාන්‍යයෙන් 75යි 50 සාමාන්‍ය ඒකේ ලක්ෂ 3-4ක වගේ අඩුවීමක් තියෙනවා. ගොඩක් අපේ කස්ටම් සෙට් කියන එක 98 විතර ගිය මාදිලි අඩු වෙනවා. මොකද ඇත්තටම 98ට ඒ වාහනේ අරගෙන ඇත්තට වටනකමක්. ඒ කියන්නේ කොහොමවත් සාධාරණී කරන්න බෑ. ඉතින් මේ වෙද්දී අඩු වෙන ස්වභාවයක් වෙන ලක්ෂ 70 80 අතර සීමාවට වැගන්ආර් මිල තන ස්වභාවයක් තමයි පේන්නේ. බ්‍රෑන්ඩ් නිව් වාහනවල පාවිච්චි කරපු වාහනවලත් ලක්ෂ 3-5 වගේ අඩුවීමක් පේන්න තියෙනවා. ඊළඟට අපි ගත්තොත් සාමාන්‍යයෙන් අපි
කාර් ටිකක් බලුවා. අනිත් එක අපි ගත්තොත් ගොඩක් අය ආස වාහනයක් මිනි හමර් එක නැත්තම් පොඩි හමර් එක වගේ කියන Daihatsu Tough වාහනේ අඩුවීමක් පේන්න තියෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂ 88 වගේ තමයි මේ වාහනේ ගියේ. මේදී ලක්ෂ 82 වගේ ස්වභාවයකට ඇවිල්ලා තිනවා. ඒකත් ගොඩක් නිරීක්ෂණය වුණා. ගොඩක් දැක බලා ගන්න පුළුවන් මේ Daihatsu Tough කියන වාහනේ අඩු වෙලා තිනවා ලක්ෂ 80 සීමාවට ආසන්න. කියන්නේ ලක්ෂ 81 82 වගේ අතර දෝලනයක් තමයි දක්නට ලැබෙන්නේ ටෆ් කියන වාහනේ. ඊළඟට ස්පේසියා එකත් ලක්ෂ සාමාන්‍යයෙන් කෝටියකට අඩු වෙන්න බලනවා වගේ ස්වභාවයක් තියෙනවා ස්පේසියා කියන වාහන. ඊළඟට අපි ගත්තොත් ලංකාවේ ජනප්‍රියම වාහන මාධ්‍යය Honda Visual වල නෙවෙද්දී ඊගෙත් ඇත්තටම ලක්ෂ 5ක් 10ක් අතර වගේ අඩුවීමක් පේන්න තියෙනවා. මොකද ලක්ෂ 220 වගේ තාමත් 220ට වගේ වාහන තියෙනවා. නමුත් සාමාන්‍ය ලක්ෂ 180 මේකත් 180 වගේ වාහනයක්. ඊළඟට යක්ෂ 200 ඒ වගේ යම් අඩුවීමක් අපිට පේන්න තියෙනවා ලක්ෂ 5ක 10ත් අතර වගේ. යම් අඩුවීමක් සාමාන්‍ය මේ හය ස්පෙක් එකක් දෙනවා ලක්ෂ 198යි. මේ වගේ ඉතින් දැන් මේ වගේ ඇත්තටම 100% හරිම පිළිඳු කියන්නත් බෑ. නමුත් බහුතරයක් වෙන අපි මේ මිල වෙනස් වීම ගැන අදහසක් ගන්න පුළුවන්. මේ අගයන්ගේ පාවිච්චි කරපු වාහන නම් විශේෂ වල ඒකෙත් අඩුවීමක් අපිට පේන්න තියෙනවා ලක්ෂ 5ක 10ක වගේ. ඒවයිත් අඩුවීමක් පේන්න තියෙනවා. ඊළඟට Toyota Race වගේ වාහන වලත් අඩුවීමක් තියෙනවා. Suzuki Fronx වගේ වාහන වල අඩුවීමක් තියෙනවා. සාමාන්‍යයෙන් 5ක විතර අඩුවීමක් දක්නට ලැබෙනවා. ඒකේ Race එකේ නම් ලක්ෂ 10ක විතර අඩුවීමක් සමහර තැන්වල අපිට පෙවුණා. ඊළඟට මේ වාහන Daihatsu Mira වගේ වාහන අඩු වෙලා තිබ්බා. Daihatsu Tough කලින්ම කිව්වා ඒක ලක්ෂ 80 සීමාවට දක්නට ලැබෙනවා. සාමාන්‍ය Daihatsu Mira වගේ වාහන ලක්ෂ 5ක වගේ තමයි සාමාන්‍යයෙන් වාහන සම්මේ ඇවරේජ් ලක්ෂ 3-5 වගේ අඩුවීමක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් සෙඩන් කාර් ගත්තොත් ඒත් අඩුවීමක් තියෙනවා. මේ තියෙන වාහන කීපයක් බලා ගන්න පුළුවන්. ඒක ගත්තොත් සාමාන්‍ය අඩුවක් තියෙනවා ලක්ෂ 5ක විතර අඩුවීමක්. අඩු වෙන අපි ට්‍රෙන්ඩ් එකක් කියන්න අපි එහෙම කියන්න කැමති නැහැ. මොකද අර පකල්පනය කරන්න අමාරු නිසා. ලංකාවේ නමුත් දැන් තියෙන තත්ත්වය අඩු වෙලා තියෙනවා. ඒක තමයි තත්ත්වය. ඒකත් මේ වගේ වාහන පෙරටුව Axia වගේ වාහන ලක්ෂ 60 70 සීමාවට ඇවිල්ලා තිනවා. ඇත්තටම ලක්ෂ 60 කියන අගයටම පහළට බැහැලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. පෙරටුව වාහන මේ වෙනකොට ඊළඟට Daihatsu Mira වාහන ලක්ෂ 60 70 සීමාවට ඇවිල්ලා තියෙනවා. මේ හයි ස්පෙක් එකක් සර්මිය සාමාන්‍ය ලක්ෂ 78ක් වගේ වුණා. 74ක් වෙලා තියෙන එහෙම ස්වභාවයක් පේන්න තියෙනවා. වැගනාර් මිල කලින් කිව්වා. ඊළඟට වෑන් ගත්තොත් වෑන් වල මිලත් අඩු වෙලා කියලා අපිට හිතන්න පුළුවන්. යම් අඩුවීමක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ සමහර ආයතන තියෙනවා. ඉතින් උන් ගෙන්නලා දෙන ආයතන ඉතින් උන්ගේ මිල ගණන් ගොඩක් අඩුයි. නමුත් එව්රි රටේ ඒකත් වැදගත්. එව්රි වාහනේ මිල අඩුවීමක් තියෙන. දැන් මේක සාමාන්‍ය ලක්ෂ 88 වගේ තිබ්බේ. දැන් මේ විදි 80ට ආසන්න වෙනවානේ. Nissan Clipper. තමත් යම් වාහන කීපයක් තියෙනවා කෝටි. නමුත් මේවා අඩුවේ කියලා අපිට හිතන්න පුළුවන් 80 සහ 90 අතර. ලක්ෂ 80 අතර එව්රි වාහන දෝලණය වෙයි කියලා. සමහරට 80ට අඩු වෙන්නත් පුළුවන්. සමහර අඩු ග්‍රේඩ් 80 90 අතර සාමාන්‍ය මේ වගේ වාහනයක් කෝටියකට 80 90 වගේ රේන්ජ් එකට අවිලා තියෙනවා. ඉතින් ඕක තමයි විස්තරය. ඉතින් Hilux වගේ වාහන ගැනත් අපි පැත්තට යොත් SUV වලත් යම් අඩුවීමක් තියෙනවා. ලක්ෂ 10ක තර අඩුවීමක් දක්නට ලැබෙනවා. සාමාන්‍ය මේ රොකෝ වගේ ඒවා නම් ගොඩක් මිලයි. ලක්ෂ 275ක් වගේ තමයි පෙන්වන්නේ. GR Sport වගේ මාධ්‍යයක් ලක්ෂ 295කට වගේ ස්වභාවයකට ඇවිල්ලා තියෙනවා. අඩුවීමක් නැහැ Hilux වල නම් ඇත්තටම. සැලකිය යුතු අඩුවීමක් නැහැ පේන්නේ. නිකන් වැඩි වෙලත් වගේ ඇත්තටම ලක්ෂ සාමාන්‍යයෙන් 220කට වගේ තමයි ඉස්සෙ මුල්ම කාලේ දැක්කේ. 220 230 දැන් මේ විදිහ රොකෝ වගේ වාහන 275ටත් කියලා තියෙන ඇත්තටම. ඉතින් රොකෝ වගේ මාදිරි ඒ අදහස මේ පුත්කලික අපේ අදහස ඇත්තටම ලොකු වෙනසක් නැහැ. මේ ඇත්තටම බොඩි කිට් ඇත්තේ නේ. මේ රොකෝ වගේ වහන්න ඉතින් සස්පෙන්ෂන් වලත් එකම තමයි ඔගේ පිටිපස්සට එන්නේ දුණු ලීෆ් ස්ප්‍රින්ග් කියලා කියනවා තමයි එන්නේ Hilux එකේ. ස්ප්‍රින්ග් එන මාදිරියක් නෑ දැන්. Ford එකේ තමයි ස්ප්‍රින්ග් එන්නේ. Ford එකේ පිටිපස්ස ස්ප්‍රින්ග් එනවා. Hilux වලට එන්නේ දුණු. කොහොම මාදිරිය ගත්තත් දුණු තමයි එන්නේ සහ Hilux කියන්නේ ඇත්තටම ලංකාවේ තේජස වෙන්නන වාහනයක්. වෑන් වගේ තමයි ඉතින්. ඒසෙතත් ඉතින් අර Hilux කියන පොඩි පුද්ගලික අදහසක් පොටෙන්ෂල් එකට ඇත්තටම පාවිච්චි ලංකාවේ අඩුයි ගොඩක්. දැන් ස්ටේඩියාවේ තේජස
වගේ දේකට හයිලක්ස් පාවිච්චියන නමුත් එක ඇත්තම ප්‍රක්ටිකල් යුසේජ්ජකට හයිලක්සක පාවිච්චයන ඉතින් අපි පුද්ගලිකව දැකල තියෙන්නේ ගොඩාක් මල් පෝච්චි වගේ තියන තමයි අයිලක්සල තැනහා රොකූ පාවිච්චයක් ඇත්තරම් දෙකරන ඉතින් මේ රොකෝහිම කිව්වට මේ ගොඩත් තියෙන බොඩිගෙට්ට ඇත්තමයි මේ කාලය තිසි ඇතරම මේ එකම බ්‍රේම් එක බොඩි ෆ්‍රේම මේක ඇතරම මේ ෆේස් ලිප් කර ෆේස් ලිප් කර තමයි පටකෙන් දෙන්න ඉතින් එක හයිලක්ස එක ගෙන පොලිස්තර ඉතිං කවමාරි ගොක තමයි මිස්තරේ වාහනමිට අඩුවෙලා තියෙනවා හේතු කීපයක් අපි කලින් කිව්වා ඒ හේතු අනවා ඉතින් බලමු ඉදිරියේදී වාහනවිල්ල තවත් අඩුවීද කියලා ඒ වගේ අඩුවීමක්ම අනිවාර්යයෙන්ම අපි ඉදිරියේදී වීඩියෝකින් අප වෙත ගෙනෙන්න සූදානම්. ඉතින් සබ්ස්ක්‍රයිබ් නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන වීඩියෝ එක හොඳට ලයික් එකක් දාන්න තමයි කරන්න එපා. ඉතින් අපි ගොඩක් රිවිව්ස් කරලා තිනවා වාහන ගැන. අපි කරන්නේ අතන value for money කියන පරමාර්ථයෙන්. ඒ කියන්නේ ගන්න මිලට උඩරින් වටිනාකමක්. ඉතින් ඒ අනුව ගත්තොත් BYD වාහන ඊළඟට Suzuki Fronx කියන ඊළඟට අලුතෙන් එන විවිධ මාදිලි සම්බන්ධයෙන් අපේ නාලිකාවේ කරලා දෙන වීඩියෝ ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් ආරාධනයත් කරගෙන සමුගන්නත් තවත් අලුත් වීඩියෝ එකකින් මනින්ම හමුවෙමු.